හායි UK Sweets YouTube channel එකට ඔයාලම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කප් කේක් හදන හැටි. මෙතන මම ග්‍රෑම් 125ක් සීනි අරගෙන තියෙනවා. ඒ වගේම ග්‍රෑම් 125ක් බටර් අරන් තියෙනවා. බේකින් පවුඩර් අරගෙන තියෙනවා. වැනිලා අරගෙන තියෙනවා. කිරි කෝප්ප කාලක් තියෙනවා. බිත්තර දෙකක් අරගෙන තියෙනවා. පාන් පිටි අරගෙන තියෙනවා. බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් දාලා හලලා අරගෙන ඔයාලට මේ මන් දීපු රෙසිපි එකෙන් කප් කේක් 12ක් 14ක් අතර හදාගන්න පුළුවන්. මම වීඩියෝ එක අවසානයේට රෙසිපි එකේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දාලා තියෙනවා. දැන් අපි ගත්ත බටර් ටික භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මැනලා ගත්ත අපේ සීනි ටිකත් ඒකට දාගන්න. ඔයාලා බීට් කරනකොට එකම පැත්තට බීට් කරන්න ඕනේ. අපේ සීනි බටර් ටිකයි දිය වෙනකම් බීට් කරගන්න. මෙන්න මේ වගේ ලා පැහැති වුණාට පස්සේ අපිට ඒකට බිත්තර එකතු කරන්න පුළුවන්. මේ වගේ ඔයාලට හිතෙනවා දැන් අපිට මේ බීට් කරලා ඇති කියලා හිතෙන මට්ටමට ගොඩාක් වෙලා බීට් කරන්න එපා. පොඩි ප්‍රමාණිකින් ඔයාලට හිතෙනකොට දැන් ඇති කියලා අන්න ඒ වෙලාවේදී නතර කරන්න. නතර කරලා අපි බිත්තර එකතු කරගන්න ඕනේ දැන්. මුලින්ම එක බිත්තරයක් දාගන්න. එක බිත්තරයක් දාගෙන අපි හොඳට බීට් කරගන්න ඕනේ විනාඩි 2ක් විතර. මේ බිත්තරේ බීට් කරගන්න. දැන් හොඳටම බීට් වෙලා තියෙන්නේ. අපි අපේ අනිත් බිත්තරෙත් එකතු කරගන්න ඕනේ. ඒකත් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. දැන් අපි වැනිලා ටිකයි අපේ ගත කිරි ටිකයි එකතු කරගන්න ඕනේ. ඒ ටිකත් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න.
දැන් අපේ පාන් පිටි ටික එකතු කරගෙන අපි බීට් කරගන්න ඕනේ. ඒක නම් තප්පරයක් වගේ අඩු කාලෙකින් බීට් කරලා ඉක්මනින් ඉවර කරගන්න. oven එක විනාඩි 10ක් සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් කරගන්න. දැන් අපේ මිශ්‍රණය අපි හදාගෙන ඉවරයි. අපි මේ මිශ්‍රණේ කප් කේක් ට්‍රේ වලට දාගන්න ඕනේ. ඒ දාගන්න කලින් oven එක ප්‍රීහීට් කරලා තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ වගේ ලයිනර්ස් තියෙනවා කඩවල වල ගන්න. ඒ කප් කේක් ලයිනර් අරගෙන මේ ට්‍රේ එකට දාගන්න. මම ඔයාලට බැටර් එක දාගන්න ලීසි ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලා අයිසින් කරන්න ගන්න මේ පයිපින් බෑග් තියෙනනේ. ඒකෙන් ටිකක් ලොකු ප්‍රමාණයක ගන්න. ඒ ලොකු සයිස් එකක එකක් අරගෙන ඒකේ මේ උඩ කොටස තියෙනවනේ ඒ ටික කතුරෙන් කපලා අයින් කරගන්න. ඔයාලා ගාව තියෙන උස වීදුරුවක් අරගෙන අපි මේ පයිපින් බෑග් එක ඒක ඇතුළට දාන්න. දාලා උඩ කොටස අනිත් පැත්තට නවාගෙන අපි හදාගත්ත බැටර් එක තියෙනවනේ. අපි හදාගත්ත බැටර් එකට මේකට දාගන්න ඕනේ. මේකේ සාමාන්‍ය ප්‍රමාණයක් වෙනකන් දාගන්න. ගොඩක්ම පුරව ගන්න නැතුව ඔයාගේ අතට පහසු වෙන ප්‍රමාණයක් වෙනකන් දාගෙන දැන් අපි අපේ කප් කේක් ලයිනර්ස් ටික ෆිල් කරන්න හදන්නේ මේ බැටර් එකෙන්. ඒ ෆිල් කරනකොට ඔයාලා කප් කේක් ලයින් එකෙන් 3න් 2ක් වගේ කොටසක් තමයි ෆිල් කරන්න ඕනේ. අපි බැටර් එක දැන් සම්පූර්ණයෙන්ම ෆිල් කරගෙන ඉවරයි. ඒක අපි අපේ කලින් ප්‍රීහීට් කරගත් oven එක තියෙනනේ. oven එකට දාලා විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 160ටම තමයි. ඔයාලා හැමෝම මගේ රෙසිපි එකට කප් කේක් හදලා ඒව හොඳට ආවද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක මම බලාපොරොත්තු වෙනවා. මේ අපේ කප් කේක් ටික බලන්නකො හොඳ සොෆ්ට් එකටත් ලස්සන පැහැයකින් යුතුව තියෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.